ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා මුණ ගැහෙන මම ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔන්න මං එළියේ ඉන්න වෙලාවේ මම දැක්කා මෙන්න මේ මොනර තාප්පේ වහලා ඉන්නවා. ඉතින් මට හිතුණා ළඟට ඇවිල්ලාම බලන්න. මට ගොඩක්ම ඕන උනේ මොනර පිලේ ලස්සන බලන්න. ළඟට යන්නත් බයයි. පස්සෙන් ඇවිල්ලා කොටයිද දන්නේ නැහනේ. ඉතින් ඔන්න ටිකක් වෙලා ඉඳලා එයා යන්න ගියා. මේ බලන්නකෝ මෙයා නම් ගෙදරකට හීල වෙච්ච ලේන් පැටියෙක් වෙන්න ඇති. දැන් නම් තාපේ පේන්ට් එක හොඳටම සවුත්තු වෙලා. තාපේ පේන්ට් කර දවසට නම් මේගොල්ලන්ට කෑම ලැල්ලක් හරි ගස්ස ගන්න ඕනේ. අදත් ඔන්න අම්මලා දිහා යන්න තමයි පාරට ආවේ. එතකොට මෙන්න මේ වල් සූරියකාන්ත මල් දැකලා මල්ලින්ග කඩාගත්තා. මේ මලට තියෙන හරිම ලස්සන කහ පාටක්. ඔන්න මේ නම් තියෙන්නේ පාරේ වැටයිනක හැදලා තිබුණු ගඳ පානම. මේවා දැන් පැල තවන් වලත් ගන්න තියෙනවා. මම අද ඔන්න බෝගන්විලා මල් වලින් ලස්සන වැඩක් කරන්න හදන්නේ. මගදී එන ගමන් මෙන්න මේ පාට වලින් බෝගන්විලා අතු අරගෙන ආවේ. මගේ ළඟ තියෙන දම් පාට බෝගන්විලා එක පැලයක් විතරයි. මේ පාට දැක්කම මටත් බෝගන්විලා හදාගන්න ආස හිතුණා. ඉතින් මේ මම කරපු පුංචි නිර්මාණයක් ලස්සනයිද කියන්නකෝ.